මැසේජ් කරානේ. සතියක් ගියා උන්ට. තාත්තට දෙන්න කඩ. තාත්තේ මෙන්න. වීඩියෝ කරලා ලොකු මාතර පුංචි තෑග්ගක්. මේ මොකද්ද බං ඔය සර්ට් එකේ බොත්තමක් නෑ යුවන් බටන් එක. මෙච්චර ලොකු බටන් එක යමෝ සතුටින් බලන්න. මොන පේන්නේ. Gurante ka bro. මේක ඉඩ නැද්ද? අපි අනුන්ගේ මගුලුත් ප්‍රොමෝට් කරනවා. මේ අයින් කරන්නද? අයින් කරනවා. හරිද? මෙතන තියන් ඉඳපන්. yes. අය පැත්තෙන් එකයි අර පැත්තෙන් එකක් තියෙනවා. අද තමයි first time අපි ලොකෝ වීඩියෝ එකක් කරන්න මුළු දවසම මේ ග්‍රාන්තික මාත්‍යා ඉස්සරහට ෆෝන් එක වට්ටුව ඩොඩොන් වල බුදු පට්ටන් වල යන මේ මුකුත් තියෙන ඈ thank you. බොහොම ස්තුතියි. බොහොම පිං බොහොම පිං ඔබලන්ට. ඔයාලන්නේ මේ මනමාලයද? මනමාලයද මනමාලයේ තාත්තද? එතකොට ආටනරෝ H2H display එක දැන් හිතුව තරම් බරනේ. මම මේක ලොකු බරක්. මම ලොකු බරක්. බටන් එකක් කිව්වට බටන් එකක්ම නෙමෙයි නේ. මේ කන්දලියක් තියනවද? ඈ? මොන පේනවද? යුම කියවන්න ඕනේ. මම කියවපන් බලන්න. ආදරණීය Fortune members ඔබගේ සැපදුක් කෙසේ? අර කම්මක නියමක් ආපු විදියට අන්නේ කිව්ව. අපි නම් ඇමරිකාවේ සුපුරුදු සුවේ සිටින්න. ලොකු මහත්තයාව ආදරයෙන් මතක් කරා කියන්න. ඇමරිකාවේ? ඔව්. පුංචි මහත්තයාත් තාම අර දඟ කිරිලොල් චූටි කාලේ හිටිය විදියමද. වෙලාවත් තිබ්බොත් මේ පැත්ත ඇවිල්ලා යන්න. යමන් ඉතින්. තුන්දරම යමන්. මේකත් එක්ක පුංචි තෑග්ගක් එවලා තියෙනවා. පාංගිඩියක් අරන් කපාගෙන ගන්න. කාලද කියලා මේ අහන්න ඕනේ මේ මිනිහට පිස්සු. අනේ ඌට ඉනායන මාව දැක්කම. පොතේ කරන්නේ? එපා. අපේ තාත්තේ අයියේ අක්ෂේ දැයින බලන්නේ බෝඩ් එකක නෑ මං හිතන්නේ බං මොනු තමවරු ජීවත් වෙන්න බං. මම ඉන්නේ කම්පැනි බං නිකන් අපාවට යනවා මං හිතන්නේ. උන් පොඩි කරලා ක්වොලිටි අඩු කරලා රපේ ඒවා වගේ පොඩි වුණාම ලේසි නේ. හරි සරලයි තියන්නේ. නෑ මෙහෙම බටන් එකනේ බං. අනිවාර්යෙන් බටන් එකක් ගන්න ඉන්නේ නැහැ. බැච් එකක් දෙන්න. පොඩි බැච් එකක් මෙහෙම. මේක කියන්නේ ස්තුතිවන්ත වෙනුනේ අපේ ෆෑන්ස්ලා තමයි නේ. අනිවාර්යයෙන් අඩෝ රූපසිංහ කටේ ගහගෙන ඉන්නේ කටේ බරකාන්ති බරකාන්ති දැන්නනේ කොට එන්න බැරි වෙන එක කීප ඔව් මේ ඉතින් මෙහෙමයි මේ ඇත්තම කියනවා නම් ටික කාලයකට පොඩ්ඩක් වීඩියෝ වලට එන්න බැරි තත්ත්වයක් උදා වුණා. හේතු දෙකක් තිබ්බා. එකක් තමයි මගේ මේ අධ්‍යාපන කටයුතු ටිකක් කරගන්න අවශ්‍යතාවය තිබ්බා. අනිත් එක පොඩි එකා
හම් වයිෆ්ට පොඩි වයිෆ්ට කෙනති අපිට පොඩි එකෙක් හම්මුණා කොල්ලි කොළු පැටිය ඌට පොඩ්ඩක් කාලය යොදන්න සිද්ධ වුණා දැනුත් එහෙමයි මේ ඉතින් මේ වෙලාපරි ප්‍රශ්නයක් තිනවා කොමත් තම උපරිම මාස 6ක් අවුරුද්දක් වගේ ඇතුළතින් මං හිතනවා පොඩ්ඩක් උතකොට ඌට යමක් කම තීරණ වයසෙනවා එතකොට මට පොඩ්ඩක් නිදහස දීලා ආපහු වැඩේට බහින්න පුළුවන් එතකම් ඉතින් පොඩ්ඩක් behind the scene එකේ ඉඳගෙන නැති අපේ ලයිෆ් එකේ තියෙනවනේ මචං ඒක ටාගට් ටිකක් නේ. ඔව් ඒ ටාගට් වලට යද්දි ඉතින් ඔක්කොම බදාගෙන ඉන්න බෑ. උදේ පාන්දර මාවා 9 කිව්වොත් ගානට 9:25 වෙද්දි ඇවිල්ලා තියෙන්නේ. මොකද පුතේ උඹ කමයක් කරන්නේ? එදිලා මැරෙන්නේ අර තාත්තේ. මල පොංක නාත මුගේ මේ කෙල්ල සම්බන්ධ නැවතුවා කියලා වගේ රැවුල ගලනවා. අලුත් බර පොටම මේ පැත්ත බලාගෙන මන් දැන් දන්නවා තමුසේ ඉන්න හරිම තැන බලාපොරොත්තු වෙම්මාව ගහක් තියෙනව නේද? එනවා වාහනයක් එනවා වාහනයක් ඇත්තට එනවා. ඉතින් නෑ රැවුලට සෙට් රැවුල ගම් දෙනවා මේ හරියට ගියාම මම දන්නේ නෑ නිවිදනම් ස්මෙල් එක ඇතුළට එන්නේ නැද්ද? චිල ගියා බා. ඔව් ඒක තමයි කියන්නේ. පිටින්නේ නැහැ. ගම් බේරුණාට පස්සේ ඒක මේ අයින් කරන වේදනාව මං විතරයි දන්නේ. ඕකටත් අර මොකක් කර තෙලක් ඕකට තෙලක් දාපුවම හරියයි. ඕකට මහා පුරුෂන රාජ තෛලයෙන් 0.2 දෙන්න ඕන. දේවාන්තිගේ දුවනේ මෙතුන් කියන්නේ. මම 5000ට වඩා වෙන්නේ නැහැ නේද? මගේ දේ මගේ අතේ මෙච්චරමයි තියෙන්නේ. ගාන්න 5000යි තියෙන්නේ. අන්න. මොනවා වෙනවද මන් දන්නේ මේ තියෙන බඩු පොඩ. නැත්නම් උඹලා නම් කියලා කෑ ගහන්න. ඉතින් හරියට කියලා දෙක් කරන්නේ. දැන් මචං අන්තිමට මම කරපේදී ෆොටෝ එකක් දාලා තිබ්බ උඹ නැහැ කියලා එතන අර මේතනත් අහලා තිබුණා. ආල්දි බවන් දැක්ක ඕ ඒක තමයි. ගොඩක් අය හිතනවා මේ හලලා නෑ ඔව් ඒ වාටි එහෙම එක එක්කෙනාට හිතෙන්න පුළුවන් නේ. ඔව් එහෙම එහෙම මගුලක් නෑ. ඉතින් අපි මේ ආතල් එකේ ඉන්න මේ තේරෙන්නේ. දැන් පොඩි තා මාස 6ක් වගේ අවුරුද්දක් වගේ කාලයක් පොඩ්ඩක් අර මේ කොල්ලට පොඩ්ඩක් ප්‍රයොරිටි එක දීලා තියෙන්නේ කාමේ බලා ගන්න කවුරුත් නෑ ඔය කතන්දරට යන නිසා ඉම්පස්සේ මේ ඉම්පස්සේ ඉතින් ආපහු ඊට පස්සේ අවුලක් වෙන්නේ. ඊට පස්සේ අවුලක් આવුත් වෙන්නේ. ඊට පස්සේ කියෙයි දන්නේ නැහැ මේ මොන්ටිසෝරි හන්ද පටන් ගත්ත බං. ඊට පස්සේ එතනට පොඩ්ඩක් කියලා හිටියා මට ඒකයි එන්න බැරුව ගියේ කියලා. ඊට පස්සේ ආයෙ කියයි මේ ඉස්කෝලේ යන්න ගත්ත බං පොඩි ගා දැන් නැද්ද බං ඉස්කෝලේ යන්න ගත්තා පස්සේ ඒකයි එන්න බැරුනේ කියලා අන්තිමට එහෙම එකක් නෑනේ ඉතින් උඹ දැන් එහෙම කියන්නේ නෑනේ උඹ දැන් මං කියන්නේ බත් කියන්නේ නැත්තම බත් කියනවා. මූව ගන්න තියෙනවා. නැතින ඉතියක් නෑනේ පොඩි කරක් කියලා කියමුද? කවන්නේ අයි කමන්නේ නෑනේ. අර එම්ෆසයිස් කරන්නේ නැහැ. කියන්නේ කවුරු හොරන්ද? අන්න ඔව් අන්න ඒක. යකෝ මම ගෑනු 3-4 දියක් වචර ටික ආවේ නේ. එතකොට මේ හැන්නේ ගන්න. හරි එහෙනම් මේ එහෙනම් ඔබ තමයි කියන්නේ නම් තේමෙන්න බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඇත්තරම මට ඇත්තරම මාර හැපි මචං නේ. මාර හැපි මචං ඇත්තරම ඒක මේ ප්‍රේක්ෂකයෝ ඉඳ තමයි කියන්නේ අපේ ඒවට ඇත්තට වෙනම තැනක් තිබ්බා. ඒ කියන්නේ හිතවල මේ බලන් ඉන්න කට්ටිය. ඇත්තරම ඒ උගොල්ලෝ හින්දා තමයි අපිට මේ ටාගට් එක ඇචීව් කරගන්න පුළුවන් වුණේ. මන්දගාමී වෙවිලා හරි අපි මේ කොහොමද ඇචීව් කරගත්තේ මොකද? ලක්ෂෙන්නේ නැතත් කමන්නේ කරන වැඩේ හොඳට කරනවා කියන තැන අපි හිටියා. මුල් දවස්වල අපිට ගොඩක් කට්ටිය කෝ වීඩියෝ නැද්ද කෝ අම්මා හිතන කාලයක් යද්දී උන්ට මෙපා වෙලා උන්ට කමෙන්ට් දාන එක මෙපා වෙලා දාන වෙලාවක දාපන් කියලා. මොකද අපේ ෆෑන්ස් අපිටම උරු වුණා මම. පානේ ඉඳලා එන්නේ. ඇවිල්ලා මොකද කියන්නේ? හරි. ඉන්නේ පුංචි මාත්‍යා වා ඒ නැති කාලද කෙනෙක්. ඔයාට අම්මලා ළඟ ඉන්නව නේද? AP ඊට පස්සේ ඕ දැන් මේ සෝරි. අවුලක් හොඳයි.
ඒවස ආයිමම් බයිනවා මේ ලක්ෂයක් ගත්තොත් මේකෙන් මුල් කාන්දම් ඉන්න ඕ ඩයිහාඩ් ලෝයල් සෙට් එකක් ඉන්නවා කොල්ල කළ සෙට්ටක් ඒකන ඒ කමෙන්ට් අපි හැමදාම දකින්න සොලිඩ් බේස් එකක් කියන්න පුළුවන් ඉතින් අපිට හයිඩිටිය ඒකොල තමයි ඉතින් යන්න කවුරුත් මේ තියෙන දැන් මේ ඔක්කොම මේ ගමන ආවේ වචනයෙන් හරි සපෝට් එක දෙන්න හිටියේ බොහොම සුළු පිරිසක් වැඩි පිරිසක් ඕගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරපු වීඩියෝ බලපු ස්තුතියි අපිට බොන්න තියෙනවා බොන්න එක නත්තලම ඒ බබුල උස්සල දාම්බම් බොන්න එක වැදගත් ඕ බීප් ඒ සැන්ඩි යත්තේ නැනේ චිකේ බලහම් මේ වීඩියෝ එක කරලා ගම්බෝතක් සැන්ඩි උකට ගම්බෝතක් ගම් සරයිම සැන්ඩි කරලා ගන්න ගම් එක උපනමන්ද මගුලටත් යන්න දේවා මේක තමයි දිගට බැන්දේ හේතුවෙත් නෑ දායින්ද බලන්න